වන් තලෙන හදවන විට රබල් පොඩිය මංගනාව පාන දුරේ ඉඳන් කරමු උදම වන්දනාව ආදර පරදි මව්පියනි අද දින මෙහි ඇවිත් නින්න සහයෝගය පුද දෙනවද ආශිර්වාදය ලබන්න පානදුරා මහා තොරණ නරඹන්නට පැමිණ සිටින සෙරහැවදුනි net යොමු කර සිටින පානදුරා තොරණ දෙසට කොයි මොහොතේ හෝ ඔබට මේ පානදුරා මහා තොරණේ ඔබ නොසිතන මොහොතක මේ විශේෂ දර්ශන පෙළ ඔබට දැක බලා ගන්නට හැකියාව උදා වෙනවා. පරිවාර කෝඩු 32කින් සමන්විත වූ දර්ශනීය පහන් කෝඩු දෙකක් මතයේදී වූ මේ පානදුරා මහා තොරණ තව සුළු මොහොතකින් ඔබේ නොසිතන විශ්මිත දර්ශන පෙළ දැක බලා ගන්නට පුළුවන්කම ලැබෙනවා. වාර්තාපතේ ලියවුණු මේ දර්ශනීය වෙසක් තොරණේ මේවර සිදුවන්නට යන්නේ ඔබේ ජීවිත කාලය තුල මින් පෙර කිසි දිනක නොදුටු ආශ්චර්යජනක සිදුවීමක්. මෙතෙක් වේලා සදහවත් සිතින් පසු වූ ඔබ සුපින්වත් net යොමු කරන්න දැන් පින්වතුනි ඔය 13 වෙනි රූපරාමුව දෙසට. අර බලන්න කොමක්ද සිද්ධ වෙන්නේ යන්නේ? බුද්ධිල පඬිතුමා අත තියෙන්නේ සක්‍ර දේවේන්ද්‍රයාණන් දුන්නු ගොලි තුනනේ. අන්න එතුමාය වීසිකරු ලැබුවා උඩුකුවරට. අර මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මේ බලන්න තොරණේ දෙපස තියෙන මනරම් වීණා දෙකේ තත්පින් දෙනවා. පුදුමයක්. මහා පුදුමයක්. ඇත්තමයි. කොහොමද හිතාගන්නේ වෙසක් තොරණක මේ වගේ දේවල් සිදු වෙනවා කියලා? අර බලන්න මේ විශ්මයජනක තොරණේ වටේට තියෙන බලාකුළු අතරින් කවුද මතුවෙන්නේ? දිව්‍ය සලිතයෙන් සැරසිලා දිව්‍ය විමානයෙන් අර වඩින්නේ දිව්‍ය පුත්‍රයා නේද? අර දිව්‍යාංගනාවන්ගේ ලස්සන බලන්නකෝ. මට හිතා ගන්න බෑ. අපි ඉන්නේ මේ පානදුරේ වෙසක් තොරණේ ඉදිරිපිටට එහෙම නැත්නම් දිව්‍ය විමානයකද කියලා. කිසිම දවසක මේ වගේ දේවල් වෙසක් තොරණකින් මම නම් දැකලා බලන්න ඕනර මල්ලිසිනව නේද? අලංකාර සුවඳවත් මල්. දැනෙනවද මේ මල් වල සුවඳ? මේ බලන්න පින්වතුනි දෙවිවරු සහ දිව්‍යාංගනාවන් ආපසු තමන්ගේ දිව්‍ය විමාන බලා පිටත් වුණු ආකාරය. අනේ මේ සිදුවීම් දැසින් දැක ගන්න අපි මොන තරම් පින්වන්තද? අර මොකද්ද සිද්ධ වෙන්නේ? අනේ බලන්නකෝ අර දිව්‍යනේ විස්මයජනක සිදුවීම් සිද්ධ වෙනවද මේ වගේ වෙසක් තොරම්බල? ඔව් සිද්ධ වෙනවා.
හැබැයි ඒ පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියෙන් ඉදිකරන වෙසක් තොරණවල පමණයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශයින් ප්‍රථම වරට යන්ත්‍රානුසාරයෙන් කැරකෙන පරිවාර කූටු 16 බැගින් කූඩු 32ක් මත ඉදි වූ සුවිසල් වෙසක් තොරණ. ඔය පින්නතුන් මීට පෙර දැකලා තිබෙනවද? ඉතින් ගිනස් පොතට නොයාති ඒ විද මේ වගේ දේවල්. අලුතින් යමක් දකින්න නම් අනිවාර්යයෙන්ම පැමිණෙන්න ඕනේ පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සංගමයේ සංවිධානයෙන් ඉදිවෙන මෙන්න මේ වෙසක් තොරණ අභියසට. ඔවුන්ගේ මෙහෙයවීමෙන් ලක්ෂාන් ඉලෙක්ට්‍රිකල්ස් අධිපති ඉතාමත් දක්ෂ අපේ තරුණ විදුලි තාක්ෂණ ශිල්පියා සචින් ලක්ෂා ඒ වගේම චිත්‍ර මූර්ති කලාවන් වල ප්‍රවීණත්වයටපත් අපේ අනිත් තරුණ කලාකරුවා වර්ණගේ සසිත චතුරංග මේ පාර්ශව තුන එක්ුණාම අපේ ලංකාව බබලවන දෙයක් වෙසක් දිනේට සිදු වෙනවා. පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ ගරු සභාපති මහේෂ් ප්‍රනාන්දු මැතිතුමන්, ගරු ලේකම් සංජීව රසාංග මැතිතුමන්, ගරු භාණ්ඩාගාර විදුමින්ද මැතිතුමන් ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලයටත් සියලුම කාර්ක සභිකයන් සහ සියලුම සමාජිකයන් වගේම මේ පානදුර මහා තොරණේ චිත්‍ර නිර්මාණ ශිල්පී වර්ණගේ සසිත චතුරංග කලාකරුවාටත් පානදුර මහා තොරණේ විදුලි ආලෝකකරණ ශිල්පී සජිත් ලක්ෂාන් ඉලෙක්ට්‍රිකල්ස් අධිපති සජිත් ලක්ෂාන් මැතිතුමාට ඇතුළු පානදුර පොදු වෙළඳපොළේ සියලුම ව්‍යාපාරික බෞද්ධ